Hi guys, මම අද හිතුවා පොඩි වීඩියෝ එකක් කරන්න. මට ගොඩක් දවසකින් වීඩියෝ එකක් කරන්නත් බැරි වුණා. ඉතින් මම අද හිතුවා කොහොමද මම යුනිවර්සිටි යන්නේ කියලා පොඩි වීඩියෝ එකක් කරන්න. ඉතින් අද ස්ප්‍රින් සෙමෙස්ටර් එක, ඒ කියන්නේ ස්ප්‍රින් සෙමෙස්ටර් එකේ පළවෙනි දවස අද. ඉතින් මම දැන් ලෑස්ති වෙන්න හදන්නේ. මම දැන් තමයි නැගිට්ටේ. දැන් 6ට නෑ මාට 5ට විතර වගේ ඇති. ඉතින් දැන් තමයි මම නැගිට්ටේ. දැන් ඉතින් මම ලෑස්ති වෙන්න හදන්නේ යන්න කොලෙජ් එකට. ඉතින් බලමු මෙහි යුනිවර්සිටි වල කොහොමද කියලා, මොනවාද තියෙන්නේ කියලා. එකතු වෙන්න මාත් එක්ක මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් බලමු අපි කොහොමද කියලා. හරියට නිකන් පොඩි කාලේ ස්කූල් යනවා වගේ ෆීලිං එකක් තියෙන්නේ. ඉතින් මේ පොඩි බෑග් එකට පොත් ටිකක් දාගෙන ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ යන්න. තව ටිකකින් යන්න පිටත් වෙන්න ඕනේ. මේ තියෙන්නේ මගේ ක්ලොසට් එක. ඉතින් අද වින්ටර් එකට අඳින්න පුළුවන් එකක් තෝරගන්න ඕනේ අඳින්න. ඇත්තටම මේ දවස්වල හොඳටම සීතලයි. ඉතින් මං අධික එකක් ගත්ත අඳින්න. බලන්න මේක හොඳයිද කියලා. ඉතින් මේකයි ට්‍රවුසර් එකකුයි අරගත්ත අඳින්න. මොකද එළිය හොඳටම සීතලයි මේ දවස්වල. ඉතින් හොඳටම වෝම් වෙන්න ඇඳගෙන යන්න ඕනේ. ඔන්න ඉතින් දැන් තමයි මම කොලෙජ් එක ළඟින් බැස්සේ. ලොස් ඇන්ජලිස් වල ඉඳන් පැය භාගයක විතර වගේ දුරක් තමයි කොලෙජ් එකට තියෙන්නේ. ඉතින් බලන්න හරිම ලස්සනයි වෙදර් එක. ඒ කියන්නේ ඇත්තටම මේ රේනි වෙදර් එකක් තියෙන්නේ. උනාට හරි ලස්සනයි උදේ පාන්දරට. දැන් 6:00ට 7ට විතර වගේ ඇති මං හිතන වෙලාව. බලන්න හරිම ලස්සනයි. ග්‍රීන් කලර් එක තියෙන්නේ හැමතැනම වගේ. ඉතින් තාම ළමයි නම් කවුරුත් ඇවිල්ලා නැහැ. කවුරුත්ම ඇවිල්ලා නැහැ. ඉතින් මට මේ ටයිම් එකට එන්න වුණා. මොකද මම එන වාහනේ මේ ටයිම් එකට තමයි යන්නේ මෙතන. අද කොලෙජ් එකට මම විතරයි. තව ගොඩක් උදේ 6:00 4 විතර ඇති. සාමාන්‍යයෙන් 9 විතර වගේ වෙදි තමයි ක්ලාසස් පටන් ගන්න. ඉතින් එහෙනම් තාම කවුරුත් ඇවිල්ලා නැහැ. කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ. මම විතරයි ඉන්නේ. මං ඉන්න තැනට මෙන්න මෙහෙම තමයි view එක පේන්නේ. හරිම ලස්සනයි. ලස්සනට ස්කයි එක තියනවාද. ගස්වල කොළ එහෙම ගොඩක් හැලිලා තියෙන්නේ. ඉතින් අර ග්‍රීන් කලර් ගතිය තාම නැහැ. ඉතින් මේ වින්ටර් එක හින්දා මේ තියෙන්නේ අපේ ක්ලාස් රූම් එක. ඉතින් තාම ක්ලාස් එක පටන් අරගෙන නැහැ. හැබැයි ප්‍රොෆෙසර් ඇවිල්ලා ඉන්නේ. ඉතින් කම්පියුටර් තමයි තියෙන්නේ. ඉතින් කම්පියුටර් සබ්ජෙක්ට් එකක් කරන හින්දා ඉතින් බලන්න මෙන්න මේ විදිහට තමයි මෙහි තියෙන ක්ලාස් රූම් එකක් තියෙන්නේ. ඒ වගේම මෙහි මේ දවස්වල අඳින්නේ වින්ටර් එකට අඳින ඇඳුම්. ඉතින් මෙහි ඕනෑම අඳුමක් අඳින්න පුළුවන්. අපිට රූල්ස් දාලා නැහැ. ඕන එකක් ඇඳගෙන අපිට යන්න පුළුවන්. කැමති එකක් Tamanට අඳින්න පුළුවන්. කවුරුත් මුකුත් කියන්නේ නැහැ. ඉතින් හරිම ෆ්‍රීඩම් එකක් තමයි තියෙන්නේ. ඒ හින්දා මෙහි යුනිවර්සිටි එකට යන්නත් මාර ආසයි. මොකද කිසිම කෙනෙක්ව රූල් කරන්නේ නැහැ. මාර ෆ්‍රීඩම් එකකින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම මාර ආසයි. ඕන ෆැෂන් එකක් කරන්න පුළුවන්, ඕන කලර් එකක් කරන්න පුළුවන්. එයා එකට ඕනෑම දෙයක් අපිට ඕන විදිහට ෆැෂන් කරලා යන්න පුළුවන්. ඉතින් සමයකට ගොඩක් ලස්සනයි. කට්ටිය ලස්සන ෆැෂන් කරලා ඇඳගෙන එනවා. ඇඳුම් කලර්ස්, hair colors ඔක්කොම දාලා. ඉතින් දැන් මම මේ ඉඳගත්තේ කෑම එක ගෙනාපු කෑම එක කන්න.
ගොඩක් කලාවට මම කෑම එකක් ගෙදරින් අරගෙන එනවා. මොකද මං ආස නැහැ මෙහි තියෙන කෑම ಜಾති කන්න. මොකද බර්ගර්ස් අරම මේවා කන්න වැඩි ආස නැහැ. ඒ හින්දා ගෙදරින් මොනවා හරි බත් ටිකක් හොයාගෙන එනවා කොහොම හරි. වෙලාවක් තියෙන වෙලාවට. ඉතින් මොකද ලංකාවේ කෑම තරම් ඉතින් කොහෙවත් කෑම හොඳ නැහැනේ. ඉතින් ඒ හින්දා මොනවා වුණත් ලංකාවේ කෑම වලට ආසයි. ඉතින් ඒ හින්දා මොනවා හරි හදාගෙන එනවා. ඉතින් මං මේ විදිහට තමයි මගේ දවස ගෙවෙන්නේ කොලෙජ් එකට ආවට පස්සේ.